Hello boys, ඉතින් welcome to the my YouTube channel. ඉතින් සසාරියට ඔයා මේ එකතු වෙලා ඉන්නේ මගේ second video series එකත් එක. හරි boys, ඉතින් කොහමද කොල්ලනේ කොල්ල කාලද කෙල බීලාද? ඉතින් අපි අද කතා කරන්න නෙවෙයි, ඉතින් රියට් වලට සුපිරි වීඩියෝ සෙට් එකක් අරන් ආවිලා තියෙන. හරි, ඉතින් වැඩි කතා නොකර අපි යමු අද වීඩියෝ එකට. හරි, අපේ පළවෙනි වීඩියෝ එක අපි තෝරගත්තා. මේක. hello දෙන්නේ කොල්ලක් කරනවා. Oh, kau tak pandai nak tengok aku dah. Aku tak perlu pakai ini ni, aku buang ni. Ya. අපි දාව එකක් බලමු. තාර පැටියා. තාත්තා එදා මට බැන්න නේද මෝඩ බූරුව කියලා. මේ තියෙන්නේ ගල් කාලා. තාත්තා එදා කිව්ව නේද මේ ගල් කාලා බිව්වොත් ඇඟේ තියෙන අක්මාසයිල 4ක් මැරෙනවා කියලා. තාත්තා දන්නවද ඇඟේ කොච්චර අක්මාසයිල තියෙනවද කියලා? අපේ ඇඟේ අක්මාසයිල කෝටි 4500ක් තියෙනවා. ගල් කාලකට විනාශ වෙන්නේ අක්මාසයිල් 4යි. එතකොට කෝටි 4504ෙන් බෙදුවාම කෝටි 1125. Oh my god! මගේ කැල්කියුලේෂන් එක හරි නම් පැයකට එක බෝතලේ ගානේ දවසට 24ක් බීලා දවස් 365න් බිව්වත් අවුරුදු 20 ඉඳන් අවුරුදු 80ක් වෙනකම් බිව්වත් ඔය අරක්කු වලට බෑ තාත්තගේම සෛල වලට ඇටැක් කරන්න. तार पेटिया ताता गिना तार पेटिया तामा. හරි, ඉතින් boys අපි යමු අද අපේ පෝස්ට් ටිකට. ඉතින් බලමු ඉස්සෙල්ලම තියෙන පෝස්ට් එක. දවසක මගේ වයිෆ්ලා තුන් දෙනා මෙන්න මෙහෙම සමගියෙන් හිටියොත් ඇති. ළඟදී මෙරි කරපු කෙනා නේද කලිසෝමෙන් කුද වෙලා ඉන්න කෙනා බුල නැහැ. හරි, next just press reaction slowly. සිරාඩ් මෙලෙස කාන්තාවන්ගේ සිටියේ නැද පහර දීම ඔබ අනුමත කරන ජීවිතේට නෑ බා, ජීවිතේට නෑ. එකට යස් එයාලා ආසයි තට ගහන්න ඕනේ නැත්තම් තරහ වෙලා පිට වෙනවා ගුටි කන්න වෙන්නේ. කවදාවත් නෑ බං, කවදාවත් නෑ. ඔව්. හායි, කොහොමද? වරදක් නෑ ඉතින්. මොනවද කෑවේ? තම්බපු විතරේ කෑවේ. තේ බොනක. මං උතරන්ට දෙන්නද? එපා මං ඒ සීන් එකේ නෑ. මං ඔයාට පස්සේ ගන්නම්. කවුද ගෝතේ කියා පැත්තින් කෝ කර. උට කෝල්ලක් ඇවිල්ලා දී. ගන්න එපා. ඔය ගැජෙට් එක වරගම් කරන්නේ කවුරුත් නේ. වගේ හොඳම යාළුවෝ ඉන්නවා මේ වගේ සීන් නේද තුන් දෙනෙක්. ඇයි බං උඹ මෙහෙම කරන්නේ? සියලු රෝග වෙද මහතාට කියපු නිසා මුත්‍ර දැවිල්ලට සිද්ධාලේප ගාපු මම. හරිනේ අමාරු. බාහිර සඳහා පමණික් ගාලතියේ. හරි. නලු නිලියෝ ඩයින්වා. නලු නිලියෝ උදේම නැගිටපු ගමන් ෆොටෝ ගැහුවා. මේ ඉන්නවසට අපි උදේම නැගිට ගපන් ගහපු ෆොටෝ එක. බොරුනේ බං, බොරුවනේ. උඩපල ගත්තත් වට්ටක්කා, බිමපල ගත්තා වටක්කා. යකෝ දැක්කේ අද? යකෝ මම දැක්කේ මොහින්ද වගේ. කොණ්ඩේ නෑනේ තට්ටේදී. එඩිට් කළා ඉල්ලෝ. ලොකු ළමෙක් කරලා දෙන්නකෝ.
අරයමාරු එඩිට් කරලා තියෙන්නේ. ඔව් ඔව් එයා දැන් ලොකු ළමෙක්. සාධාරණ එඩිට් එකක්. ඇත්තම ඉල්ලපු හොඳ සාධාරණ එඩිට් කරලා. පයින් ගමනක් යද්දී අඳුරන අක්කා කෙනෙක් ස්කූටියෙන් ඇවිත් නගින්න මල්ලි කියලා මම ඉස්සරහින් දාගන්නම් කිව්ව නිසා එයා එක්ක යද්දී මල්ලි ඊයේ ලයිසන් ගත්ත කියලා කිව්වම You don't scare me. My time has come. ඒ ගැජට් එක උඹ ගාව තියෙන නම් උඹ වගකීමක් දරන්න පුළුවන් පුද්ගලෙක්. මොකක්ද මේ ෆෝන් එකේ පින් එක ඕක අරන් තියලා යතුරු කට්ට පාවිච්චි කරගන්න. එකට තුනක් තියෙනවා. ක්‍රෂ් එක ගැන ගහන මනෝපාරෙන් ෆිල්ම් එකක් හැදුවනම් අද මම ඔස්කර් සම්මානෙ. පොය දවස ටීවී එකේ යන අම්මගේ ලේලිගේ වලි කතා බලන මම අයියා කාමරේ තිබ්බ ටොෆියා කාලා ටික වෙලාවක යද්දී පාවෙන ගතියක් එක්ක හරිම සතුටුයි. උන් ටොෆියක්ද කාලා තියෙන්නේ. මස් ගේන්න කඩේට ගියාම කඩේ එක මල්ලි කැමති කකුල් වලට පපුවටද ගිය. ඔව් ඒ නිසා මොකටවත් නෙවෙයි අයියේ. එයාගේ හිනාට ගතිගුණ වලට. උඹ වගේ මෝඩ හරකේ මම මලක් වගේ වුණාට වැඩක් නෑනේ මගේ යාළුවා හරක් වගේ න අන්න ඒකනේ කියන්නේ ඒ දෙන්නත් එක ඉස්සර දැන් ඇත්ත අස්න ගෙදරට එක එක දේවල් විකුණගෙන පොරක් ඇවිත් ඉද්දි එහෙම නෑ සේල්ස්මන් මට කියන්න මට ඕයි ඕයි අම්මේ මෙන්න බර එහෙම නෑ ඕවගේ බොල් වැඩ කරන්න එපා ඔයි අපි ඉස්කෝලේ යද්දි ගත්තා අයිස් සිරාවට දැන් ඉස්කෝලේ යන උන් කාන අයිස් ඒක ඇත්ත ගෙදර හැමෝටමත් එක්ක ෆිල්ම් එකක් බල ඉද්දි ෆිල්ම් එකේ කරන සීන් එකක් යනකොට අන්න හූනෙක් බිත්තියේ මොකද්ද ඒ එළියෙන් ආව සද්දේ කිටි ඔයාද ඇත්ත අම්මා ඔරෙන් අක්කට රෝස් පාට එකක් දෙනවා දැක්කම දුක හිතුණා මම මාව අරන් හදාගන්න කෙනෙක් ඔච්චර ආසන සෝස් පාත වීපස් අරන් කාහන්කෝ තේරෙයිරා කවුද මේ ඉම්මා කවුද සිරාවට ඒක රසයිද මොකද්ද මේ අනෙක්ෂන් අම්මා එක්ක වලියක් දාගෙන අම්මා තරහ වුණාම විනාඩියෙන් විඩඩිය අම්මව බලන්න යනම අම්මේ වැඩ වගේ ජීවිතේට වැඩියෙන්ම ඕනි කරන දේ උඹලා මුලින්ම දකින්න සල්ලි කුට්ටියකුත් තියෙනවා සල්ලි එකට දෙකට සල්ලි මම නම් දැක්කේ නෑ මොකක් අම්මේ අම්මා පොස්ටාලනවා ගෙදර හදලා ඉවර වෙනකොට බාස්කි ගෙදර අපේ ගෙදර ඒක නම් ඇත්ත හිත කඩන් වැටුණු හැම වෙලේම මේක බලපන් දන්නවද මුන් වැරදි ඇඩ්‍රස් එකට ගඩොල් 4000 ඉන්නේ ලකයි සිකයි 4000ක්ද 6000ක් කරි කියන්නේ එටගේ තව ටිකින් හාට් ඇටැක් එක ඇදලා මූ බුරුපු නිසා නැවතුණා එන ගාන කවුද මේ බල්ලව පාඩ කර තේ එකක් බමුත එපා කිරි ටිකක් බමු කිරි ටිකක් බමු දෙයිද කියලා තාගේ ෂේ බ්‍රේක් එක වැඩ හොල්ලන්නත් බෑ මං හිතන්නේ බ්‍රේක් එක පාරේ සැරට රෝද හිර වෙනවා ෂේ වැඩ කල තව ටිකක් පාත්තේ වගේ තිබුණ කියලාත් වෙනසක් නෑ මේ අනිත් පැත්ත ගහන්න නම් ඉතින් ඩෙස්ක්ටොප් එක ගහන්න එපා අනිත් පැත්ත ඒක දිහා බලන්න නැතුවේ ජීවිතේට වෙනසක් වෙන්නේ නැති ඩයල් එක සිරාවට ඒක නම් ඇත්ත මං ඉපදෙද්දි මේක නැත සිරාවට ඔයි
2050 තාම ආවෙත් නෑ අයියෝ කොල්ලන්ට දෙන කොල්ලෝ කෙල්ලන්ට දෙන කඩේ මුදලාලි සල්ලි වලට දෙන දේ මොකද්ද බා මොකද්ද මේ ප්‍රීතිය ඒවද නෑ බඩු කොල්ලෝ කෙල්ලන්ට කියලා බනිස් සතුට හරි හැම සෙට් එකකම ඉන්නවා කෙල්ලොන්ට වඩා උණු අපු දාන්න කියලා කොල්ලොන්ට වඩා ඒක ඇත්ත වැඩෙක් ඉන්නවනම් උත්තර දෙන්න අඹ ගෙඩියක් වැටුණා දෙන්නෙක් දැක්කා 5 දෙනෙක් ඇහින්දා 10 දෙනෙක් කැපුවා 30 දෙනෙක් කෑවා අඹ ගෙඩි කී දෙනෙක් කෑවද අඹ ගෙඩියක් වැටුණා දෙන්නෙක් දැක්කා 5 දෙනෙක් ඇහින්දා 10 දෙනෙක් කැපුවා 30 දෙනෙක් කෑවා දත් 32 උට්ටි ඒකද ඒ තේරෙන්නේ එකයි 30 දෙනෙක් කෑවා 30 දෙනෙක් දැන් වෙරි වැස්සම කියන්න එක්කෙන උන්ගේ දත් ටික හෝටලේ පිළිගැනීමේ නිලධාරි පුහුණු කාලයේදී පේන ඇත පව් පුහුණු කාලේ නිම කළ පස් අන්න පුහුණු වෙන සුපිරිසා කෙනෙක් හොඳටම පුහුණු වෙලා හොඳටම පුහුණු වෙලා ඒක තමයි පරිණත වෙනවා හොඳට පුහුණු වෙලා ගුරුවරයා මේ අපේ පැත්තෙත් ඉන්නවා මෙන්න වගේ දෙතුන් දෙනෙක් නොදන්න පැත්තකට යද්දි ඉන්නේ කොහෙද කියලා ඉන්නේ කොහෙද බලාගන්න කඩවල් වල බෝඩ් ඒක නම් සිරාම සිද්ධියන්නේ සිරාම සිද්ධි තමයි ඉතින් මේ කඩවල නැහැ බෝඩ් කියවන්නත් නැහැ හැබැයි ඉතින් boys and girls අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා තව මේ වගේ සුපිරි ගන්නේ අදි සුපිරි බලති බැටරියක් නෙවෙයි ඔයි මේ වගේ වීඩියෝ ටිකක් ඉස්සරහට අරගෙන ඉතින් channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න කියලා ආදරේ මතක් කරනවා සුබ දවසක් They'll see with the negativity, but I just slide right by that energy. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go.